අම්මේ තාත්තේ අපි සල්ලි දීලා කන ආහාර ඒවා කොහොම නිෂ්පාදනය වෙනවද කියලා අපිවත් දන්නවද? අපි දරුවන්ට ආදරය කරනවා. හැබැයි අපිටම පාලනය කරගන්න බැරි ආහාර පද්ධතියක අපි ජීවත් වෙනවා. හැබැයි ඒ පාලනය ආපහු ඔබේ ගෙදරට ගන්න පුළුවන්. අපි දවසේ කන පලා වර්ග ටික එළවලු ඉතුරු වෙන කොටස් අපි ඒවා කුණු කියලා ඉවත් කරනවා. හැබැයි මේ දේවල් ඔබේ දරුවාගේ පෝෂණය වෙනස් කරන පද්ධතියක් වෙන්න පුළුවන්. ගෙදරින් ඉවත් කරන දේවල්, වගාවේ වැඩි වෙලා එන ආහාර, ඒ වගේම ප්‍රෝටීන් බහුල පාසි වර්ග ගෙදරම හදා ගන්න පුළුවන්. Tamanට හොයාගන්න පුළුවන් ගම් කුකුලන්ට පෝෂණයක් දෙන ඕනම ආහාරයක් බුද්ධිමත්ව යොදවන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? කුණු වෙච්ච දේවල් ආහාර වෙනවා. ආහාර බිත්තර වෙනවා. බිත්තර ඔබේ දරුවාගේ ශක්තිය වෙනවා. කුකුල් පොහොර ඔබේ ගෙවත්තේ කාබනික වගාව වෙනවා. මේක තමයි සෞඛ්‍ය සම්පන්න පවුලක ශක්තිය. මේක තියරි එකක් නෙමෙයි. මේක මම ප්‍රායෝගිකව කරලා බලපු ක්‍රමයක්. ඔබට ආරම්භ කරන්න මම සූදානම් කරලා තියෙන්නේ. තෝරාගත් බිත්තර 20ක්, බිත්තර රක්කන මැෂින් එකක්, ගම් කුකුල් පාලනය, ඇසොල්ල වගාව, ස්වාභාවික ආහාර සැලසුම් සහ සම්පූර්ණ මාර්ගෝපදේශ. මේ සියල්ල රුපියල් 16000ක් වැනි මුදලකට. අහන්න, ඔබ සතියකට කොපමණ වියදමක් කරනවද? හැබැයි මේක ඔබේ දරුවාගේ දිගු කාලින සෞඛ්‍යයට කරන ආයෝජනයක්. ඔබට තීරණයක් ගන්න තියෙන්නේ දෙකක් අතරින් එකක්. පාලනයක් නැති ආහාර පද්ධතියක් තුළ ජීවත් වෙනවද? නැත්නම් ඔබේ ගෙදර පිරිසිදු ආහාර නිෂ්පාදකයෙක් වෙනවද? ඔයාටත් පුළුවන් ඔබේ දරුවාට ශක්තිය දෙන්න, ඔබේ පවුල සුවාදීන කරන්න, ඔබේ ගෙදර කුණු බකට් එක සම්පත් මධ්‍යස්ථානයක් කරගන්න. අදම පියවර ගන්න. ඔබේ නිවසට සරලන පරිදි ගම් කුකුල් පාලනයක් කරගෙන යමුද? අපට ඇමතුමක් හෝ WhatsApp මැසේජ් එකක් යොමු කරන්න.